හෙල්ලෝ ප්‍රෙන්ඩ්ස් අදරං ඇවිල්ලා තියෙන්නේ ඒවිල් නන් කියන ගේම් ප්ලේ එක යාළුවනේ. වැඩි වෙලා මෙතන ඉන්න ඕද නැහැ. ඉතින් අර නන් කියන එක්කෙනා එනවා. අපි ඉතින් දැන් යන් යාළුවනේ. බලමු නන් දැන් එයි මේ බිත්තියේ මොකක් හරි මගේ අතින් වැටුණානේ යාළුවනේ. ඉතින් මෝ පට්ට බයයි මම ගැහෙනවා වගේ. ඉතින් ඔන්න එනවා අම්බෝ සද්දේ බං. සද්දේ කන නෑ වගේ බං. ඕවට ඉතින් මම බය නෑ. මම මේ බය කර නෙමෙයි යාළුවනේ ඉතින් යන්නේ. හරිද? මම අය එක යකෙට්ටවත් බය නෑ ඉතින් යාළුවනේ. බය කර නෙමෙයි මම යන්නේ. මම මේ ගේම් එක ප්ලේ කරන්න ඕනේ ඉඳ යන්නේ යාළුවනේ ඉතින්. මොනවද වැඩක් නෑ. යරගොම මේවල තියෙනවා මට මතක හැටියට මොකක් හරි යතුරක්. ඒක අරගන්න ඕනේ ඉතින්. තියෙන්නේ මේක හරියද? ඒක අරගත්තා වගේ නෙමෙයි. අර නන් කොහෙද දන්නේ නැහැ ඉන්නේ. ඉතින් මට බයයි යාළුවනේ. හරිද? මට බයයි. මට සද්දේ සද්දෙත් එක්ක තමයි යාළුවනේ මේක බය හිතෙන්නේ. ඉතින් කොහෙන් ඇවිල්ලා ගහයිද දන්නේ නැහැ. එතන කොස්සක් තියෙනවා ඉතින් යාළුවනේ. කපන්නේ අපි දැන් ආ මේක අස්සට යන්. මට බයයි. ඇත්ත කතාව ඒකයි ඉතින්. මොකද්ද? ඒක ලොක්ලු. කොහෙන් එයිද දන්නේ නැහැ. මට බයයි යාළුවනේ. යන්ද යන් යාළුවනේ. ඌට බය එක්කෙනෙක්ද මම? කොස්සත් අරගමු යාළුවනේ. කොස්ස අරගත්තා. ආයි මේක අස්තර ඉංගමු යාළුවනේ. අපි ආසයිනේ. දැන් මට බයයි මෙතනින් ඉස්සරහට ආය යන්න. ආයි කමන්නේ යාළුවනේ අපි යන්. අම්මටවුඩු යාළුවනේ අප්පට සිරි ඉවරයිනේ යාළුවනේ. ඉතින් එතනින්ම හම්බෝ එකන යාළුවනේ මා බය වුණා ඉතින් ඈ. පට්ට බයවිල්ලක් යාළුවනේ බය වුණේ. හිතා ගන්නවත් බෑ. හෙඩ්සෙට් එකක් දාගෙන ඉද්දි අම්බෝ කෑ ගහද්දි කන ගාවා වගේ නිකන් පට්ට වයි දෙනවා. මොනා කරන්නද ඉතින්? පට්ට වයි දෙනවා යාළුවනේ. ඉතින් මේක ගහන්දයි. නන් කොහෙ ඉන්නවද දන්නේ නැහැ ඉතින්. කොස්ස යාළුවනේ කොස්සත් නැහැ. කොස්ස කොහෙද දන්නේ නැහැ යාළුවනේ. ඉතින් අයියෝ බෑනේ යාළුවනේ කරන්න. පට්ට වයි දෙනවා ඉතින්. the last day කියලා තමයි ඉතින් වැටෙන්නේ. ඕගොල්ලෝ ඉතින් මෙච්චරලා වීඩියෝ එක බලුවා නම් like කරලා subscribe කරලා තියාගන්න ඕනේ ඉතින් යාළුවනේ. හරි ඉතින් පට්ට වයි දෙනවා ඉතින් මේක. ආතල් එකට තමයි ඉතින් ගහන්නේ. ඒ වුණාට මේක මේ චූ යන්නේ නැති ටික විතරයි යාළුවනේ. ඉතින් හරිද? ඒ තරමට ඉතින් මේක කොහෙන් යකා එයිද කියලා හිතා ගන්නවත් බෑනේ. අපි දැන් මෙතන යකා එනවද කියලා බලලා ඒ ශේනික අනිත් පැත්තෙන් පණිව්වා. අන්න එනවා. අන්න එනවා. ඔක්කොම එඩා යාළුවනේ බය හිතෙන්නේ සද්දෙට. ඒ ඉද්දි කෑ ගැහිල්ල. අම්මා මේ තියෙන කොස්ස.
මේ කස්සේ ඇංගිලා ඉබුවේ ටික වෙලාවකට අන්න දුර ඇරියා මගේ වාසනාව යාළුවනේ අම්බෝ වාසනාව යාළුවනේ මගේ ඊයු අඩනවද බං මෙතනට ඇවිල්ලා මගේ වාසනාව යාළුවනේ ඉතින් මගේ වාසනාව යාළුවනේ මං ඉතින් මෙතන හැංගුනේ දැන් චුට්ටක් මග යනකන් ඉඳලා අය වහගොම් බලන්න මේ දුරයින සද්දවල උඩ තිනවද දන්නේ නැහැ මෙයා නෑ මම හිතන්නේ අගපාතේ කැරගෙන වන සද්දය එනවා අවසාන දිනේ යාළුවනේ ඉතින් මෙයා අඩි අර ආය ආවා ඇයි මෙහෙම කරන්නේ මේ කොල්ලා පවුනේ මොකක් හරි කිව්වනවා ආය අරකා ඉඳලා ශනික පටස් වැඩේ කරලා ආයි මේකස් යන්ගෙමුවේ හරි ඉතින් ශනික පටස් වැඩේ කරලා හැංගුණා දැන් අනිවා මෙතනට එනවා ආයේ මේක ඉතින් මොලෙන් ගහන්න ඕන ගේමක් මම මේ බයකට නෙමෙයි කියන්නේ මං සල්ලි ගෙවලා තියෙන්නේ මේ නන්ට දුන්නා ඉතින් රුපියල් ලක්ෂයක් දුන්නා මේ මම මෙයාට බය නෑ මේ ගේම් එක වීඩියෝ එකක් කරගන්නේ පට්ට අමාරුයි ඉතින් වීඩියෝ කරන්නේ මේ පොඩ්ඩකට මම රඟපාන්න කියලා මෙච්චර ඉතින් දරුවෝ රඟපායි කියලා කවුද හිතුවේ ඉතින් ආයේ සලකනවා එයාට ගේම් එක ඉවරලා සලකනවා එයාට කොහේ එන්නේ නැද්ද එන්නකෝ අපිට වැඩ තියෙනවා අන්නිනෝ ඔන්නිනෝ යාළුවනේ දැක්කනේ ආවද ආවා ඉගෙන යාළුවනේ මේක අපි දැන් මෙයා ඉද්දි දොරස්සේ හැංගිනවා දැක්කොත් යාළුවනේ මෙයා අපි වෙත් මරනවා හරිද අන්න එක තමයි තියෙන ප්‍රශ්නේ නැත්තම් ඉතින් මම බය නැහැ කොහොම හරි අද මම මැච් එක ගහනවා කොල්ලෝ ඉතින් මේ තාමත් මේ වීඩියෝ එක බලනවා සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න වීඩියෝ එක හොද හින්දානේ ඔයගොල්ලෝ මෙච්චර දුර බලන්න ඉතින් යාළුවනේ කොල්ලට උදව්වක් දෙන්න සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා යාළුවන්ට ෂෙයා කරලා හරි ඉතින් ආයෙත් දැන් මෙතනට එන්න ඕනේ මම හිතන්නේ දැන් ඉතින් මට වැඩක් නැහැ මෙතනින් මෙයා ගියන් පස්සේ සෙනික පටස් මම වැඩේ කරගන්නවා මට ඕන වැඩි හරිද එම්බිරිස්සාවත් එක්ක යාළුවනේ කෝ එන්නේ නැද්ද මෙයා එන්නකෝ අඩේ අපිට හැංගින්ටම වගේද කොහොමද මේවා හදලා තියෙන්නේ නේවා මට ඉතින් මොනවාද බං මෙව්වා ඒ හින්දා ඉතින් අපි ආතල්ලගේ ප්ලේ කරමු කෝ බං ඉන්නේ නෑනේ සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න ඕනේ ඉතින් යාළුවෝ ලයික් කරලා මේ මගේ යාළුවන්ගේ කාලයක් නාස්ති කරනවා ඉතින් මේ නන් මැරෙන්නට කියලා යන්ද ඉතින් එහෙම කොහෙද මං අද මේ මැච් එකේ දිනලම තමයි නතර වෙන්නේ ඕගොල්ලොත් ඉතින් චුට්ටක් වෙලා වෙයි මගේ යාළුවනේ මොනා කරන්නද යාළුවනේ නේ දැන් යනවා බං මන්න නන් කොහෙද ඉන්නේ කියලා මට වැඩක් නැහැ අඩෝ ඉතින් යාළුවනේ
කප්පම දෙමු. කප්පම් පාරක් දීලා වැඩි කටන් ගමු. බුදු අම්බෝ තාම ගැහෙනවා යාළුවනේ මගේ හදවත. කප්පම් පාරට කොහොමද ඉතින්? හැමෝම යටත් කප්පම් පාරට දැන් ඉතින් මෙයා මෙතනින් එනවා කියලා මම දන්නවා. මෙයා මෙතනින් එන ටිකට අපි මෙහෙන් යන්. දැන් ඉතින් මැරුණොත් කරන්න දෙයක් නැහැ. sorry.com හරිද ඉතින් ආයි මෙතනින් අපිට සෙට් වෙනවා තියෙන්නේ sorry.com හරිද ඒක එතනින් ඩ්‍රොප් කරායින් පස්සේ යාළුවනේ දැන් මෙයා මෙතනින් එනවා කියලා අපි හොරෙන් බලන්න ඕනේ. හරිද? මෙයා මෙහෙන් ආවොත් එහෙම හරි. මේ සද්දේ තමයි යාළුවනේ බයි හිතෙන්නේ. හරිද? ඔක්කොම හොද යන්න එනවා. දැන් අපි මෙතනින් පැන ගමු. දැන් ඉතින් මෙතන මේ අතුර තියෙනවා යාළුවනේ. දැන් ඉතින් දින්නා වගේ තමයි. දැන් ඉතින් දිනුම් යාළුවනේ මම කිව්වනේ ඉතින් මේ ghost DD ghost ඉතින් ගේමක් ගන්නවා කිව්වොත් ගන්නවා තමයි. ඉතින් දැන් නන්ට ඉතින් දැන් නන්ට හරි ඉතින් වැඩි. මම ඉතින් ගන්නවා කිව්වොත් ගන්නවනේ. තාම ඉතින් මොනවා කරන්නද? ගන්නවා කිව්වොත් ගන්නවා ඈ. දැන් ඉතින් ගේම් එක ප්ලේ එක ඉවරයිනේ. දැන් නන්නෝ මම බලා ගන්නවා ඉතින් මෙච්චර වෙලා මට කරපු වැඩවලට. අදට එනයි ඉතින් යාළුවනේ මමත් කැපෙනවා. හරිද? ඔයගොල්ලෝ කරන්න ඕනේ subscribe කරලා set වෙන එක. හරිද? හරි දැන් මොකද්ද වෙන්නේ කියලා අපි බලමු ආයේ. හරි ඉතින් ගේම් ප්ලේ එක ඉවරයි. Play Store එකේ තියෙන ඔයගොල්ලෝ download කරලා ගහලා බලන්න. ඉතින් පට්ටාත ගේම් ප්ලේ එකක් ඉතින් යාළුවනේ. අදට ඉතින් කැපෙනවා මම. හැමෝටම බුදු සරණයි ජය වේවා දෙවි පිහිටයි කියලා අදට කැපෙනවා. බායි යාළුවනේ ඉතින් හැමෝටම